48ක් රනින් කන්ඩිෂන් තියෙනවා සර්. 41ක් තියෙනවා නවත්තලා. හොරා කන්නේ නැහැ. මංකොල්ල කන්නේ නැහැ. මේවා කොමිෂන් ගන්න නැහැ. මුකුත් ගේන්නේ නැහැ. අපි අඩුමාට පඩිය ගන්නෙත් නැහැ. ඉතින් ඒතකොට ඕගොල්ලෝ ඒ ලැබියාව හිතවත්කමද මේ ඔක්කොම බෙනිෆිට් ගන්න ඕගොල්ලොන්ට. ඕගොල්ලෝගේ පඩි වැඩි වෙයි, ඕගොල්ලෝගේ පහසුකම් ඇති වෙයි. අපි ගන්න නැහැ කිසිම පහසුකමක්. ඕගොල්ලෝට දෙන්නේ. ඕගොල්ලෝ ඒක ඇකට ගන්න ඕන. ඒක ASCII ඔව්. දැන් ඕගොල්ලෝට වෙනතරම් තියෙන්නේ මේකේ ජරාවක් කනවා කමිෂන් ගන්න. පහක් එහෙම එළියට යන ඒක තමයි මේ සල්ලි ඉතුරු වෙලා තියෙන්නේ. ඒක නිසා ආණ්ඩුවේ සල්ලි ඉතුරු වෙලා තියෙන්නේ. මේ අපේ ඔක්කොම කැප වෙන්නේ ඕගොල්ලෝ බැරිද බස්සන අපේ පස්සේ එන පරපෝකට ලස්සන රටක් මේක මිලියන 270ක ආදායමක් 250ක උත් මාසෙට බස් පහක් ගන්නවා කියන මහලුකු දෙයක් නෙමෙයි මේකේ පොප්පදොල ඒක ඒ තන්ට එන්න තමයි මේ බඩු ගෙනල්ලා දෙන්නේ ඔක්කොම සේරම අස්තික ඔක්කොම ලක්ෂ 2000ක් මේ 2700ක් අපි 700 පැත්තකට දාමු ලක්ෂ 700 එපා කියමු ඉතුරු 2000 වැඩක් ගන්න පුළුවන් සර් වෙන මොකෝත් අපිට එපා වෙන මොකෝත් අපිට කාර්මිකයෝ ටික AC බස් එකක් ගේන්න නැද්ද මේ මිලියන 45ක් යනවනේ මේක ගුරු දාන අපිට මිලියන 5ක් යන්නේ නැහැ කොහොම තරම්ද මේක ඒ දවසට ලක්ෂ 90ක් ආදායම වෙන දවසට හරියට අපි 90 තියෙන පැත්තක දාලා 75ක් ඒ කියන්නේ මිලියන 45ක් අවුරුද්දට මාස දවස් 30ක් වැඩි කරොත් මිලියන 225ක් මේක හැමදාම ඇවිල්ලා කීව ඉන්න බෑනේ ආයුධ වැඩක් වෙන්න ඕන. වැඩි වෙට මේ සල්ලි ගන්න මේ අපේ සල්ලි නෙමෙයි මේ මිනිස්සුගේ බදු සල්ලි නෙමෙයි තියෙන්නේ. දැන් මේ වෙලා තියෙන මේ බදු ටික ආපු හිත මේ යකඩ ටික මේ ඔක්කොම සර් විකුණ ගන්නවා. ඕක විකුණන්නේ ඉතින් අතර වේ නැතව අපි කොට කරලා තියෙන සර් හෙඩ් ඔෆිස් එකේ මේ ට්‍රේනින් ස්කූල් එක. මෙතන ට්‍රේනින් ස්කූල් එක වැඩ පුතන් මේක කොහෙට හරි දැම්මම ඉවරයි. මේ වෙන ඩිපෝකට. ඕක කලුතරක් තියෙනවා. කලුතරක් තියෙන මේකේ. ඒ කලුතරගේ බ්‍රාන්ච් එකක් සර් මේ තියෙන්නේ. හරි මේ ට්‍රේනින් ස්කූල් එක බලන්න කොච්චර ආද මේක දාන්න පුළුවන් නේද වෙන ඩිපෝකට? පුළුවන් සර්. පුළුවන්. ඩිපෝකට මේක ඕගොල්ලෝ පාවිච්චි කරගන්න පුළුවන්. මේකේ එහෙම ලොකු ආදායමක් නැහැ සර්. ආදායමක් නැහැ නේ. මේකේ ලයිට් බිලයි වතුර බිලයි ගෙවන්නේ මං සර්. එහෙම කලින් ආපුවා. මේ පාර ආපුවා. මේවත් මේ මොකක්ද? ඔව් සර්. මේ පාර. මේ සර් ආපුවා සර්. මේ සර් මේ බිය පෙට්ටි টොප් කවර්. බිය පෙට්ටි නෙමෙයි AC කම්ප්‍රෙසර්. දැන් මේක ඉන්වෙන්ටරි එකක් තියෙනවද නේද? ඔව් සර්. මේ ඔක්කොම දැන් මේ තුන් කතර ගන්නවා කියන්නේ අතර තියෙනවනේ. අර පෙට්ටි ටිකනේ. ඒ ටික සර් දැන් අපි මේ කෙටි කාලීන විසඳුමක් විදිහට මොරටුවේ ගබඩාව කෑල්ලක් ඉල්ල ගත්තා. එහෙනම් අපේ ට්‍රේනින් ස්කූල් එකේ ඉස්සරහට දෙන්නත් ඔව් සර්. ඔය ඔයගොල්ලෝට එහෙ ගිහින් මෙහෙ ගිහින් කරනකොට එක තැනක ඉඳන් හරියට කරන හරියට හරි සර්. මොකට තේරුමක් නැහැ. අපි බලන්න ඕනේ හැමතිස්සම අපිට ඒක මේ මොනවද අමිෂරද නේ? මේ ඕල්ටර්නේටර් රෝටර් එක සර්. මේ ගොඩක් නම ඒවා. ඔකේ තියෙනවා සර්. මේ යට තියෙන ඔක්කොම ඒක ටික නේ. ඒ ඔක්කොම මේ පාර ආපු බඩු ටික නේ. මේ පාර ආපු බඩු තමයි සර් ගොඩක් තියෙන්නේ. තේරෙනවනේ. බඩු තිබුණේම නෑ බඩු නැති වෙලා තිබුණේ. තාපත් තියුනේ නෑ බොම් මේවත් මේ පාර ආපු නේද මේ? ඔව් සර්. මේ ෆීල්ඩ් එක නෑ සර්. එයා බැලුන්ස්. ගොඩක් තියෙනවා නේ. ඔව් සර්. ඔයත් මදි සර්. එහෙමද? ඔව්. නෑ අපි ඉතින් මේකේ ඉන්කම් එකක් එක්ක හයිවේ එකට දාලා මේ පාර ආපු හයිවේ එකට දාලා මේවා ඉතින් ඒකයි හොවන්නේ නේ. හරියටම හරි. හෙලෝ. දාලා නෑ. දිසාන කවුද දිසා කිය? මේ පාර තමයි පිටර ලොට් එක අපි දෙන්නේ. පස් ගානකට. සිංගල තවල අපි ඒතර බලියවලු. ඒකනේ. වෙනද මෙහෙම තිබුණේ නැහැ නේද? ඒකට පිට කොච්චරද? ඒකට පිට තුනක් අඩි 40. ඔව්. කොටි ගානක හොඳ? අපිට කොටි 21ක බඩු සර්. අපේ සල්ලි වලින් අපි ගන්නන්සේ කන්ට්‍රි වෙච්චි අපි කරන්නේ නෑ. ඒක තමයි දාර ට්‍රේනින් ස්කූල් එක ආදායම නැත්තම් යවන්න හදන්න. වෙන තැනකට ඒක වෙන ඩිපෝ එකකට යවන්න පුළුවන්. ඒකේ උඟක් ඉඩපාදුකම් තියෙනවා අපිට මේ ලොකු ටෝටි එක දාන්න. ඒක තමයි ඔයගොල්ලෝ දුන්නා. ඒක තමයි හිතන්නේ. මාත්‍ය දුන්න ගන්න කියලා. පහලේ පාත් වෙලා සර්. ඒක හදන්න ඕන. මොකද කෝටි 21ක බඩු ගෙනල්ලා කියන්නේ හරියට ක්‍රමානුකූලව මේක කම්පියුටරයක් දාලා ලස්සනට මේක ස්ටොක් බැලන්ස් එකක් කරන්න ඕනේ මෙයා. කවුරුද මේ මේ ඉන්න සර් ඩ්‍රයිවර් කෙනෙක්. මෙයාට මේ තනියෙන් කරගන්න බැරි නිසා
මෙයා ඇවිල්ලා තාම අවුරුදු 1කමාරයි. මම මෙයාට දැම්ම මේ ගබඩාවට. ඩ්‍රයිවර්ස් ලා ගන්න එපා අපිට පිළිතුරු වෙන කරන්න දෙයක් නැහැ නේ සර්. අපි මේ හරියට කරගෙන යනවා සර්. ගමඩාවල් මාතර සහයෝගයේදී වෙනගෙන දැම්මොත් ඉවරයි. දැනුමකුත් තියෙන හොඳ. ඉතින් කෝටි ගානක මේ පාර බඩුවේ වායි තව ඉස්සරහට කෝටි ගණන් වල බඩුවේ වෙනවා. මේ මිනිස්සුන්ගේ ඉතුරු කරපු සල්ලි. හොඳයි. ඒ සල්ලිනේ ඉතින් ඇත්තටම ඉතින් මේක දිගටම මේක වැඩේ ටික ඉවරන ගමන් බාණ්ඩාගාරයට මේ බස්ම ගේන්නත් ඕන මේ බඩු වයි කරන්න. ඕ ඒක තමයි යන්නේ. ඉතින් මේක වෙන යාචයක් ගෙනාව මේ බඩු කරා. නෑ ඉතින් මෙතන දැන් අපේ බස් අනුවක් තියෙනවනේ ඇත්තට මේ අනුවට කොහොමත්ම ඕනනේ ඇත්තටම බඩු ස්ටොක් එකක්. කලින් තිබුණේ නැහැ සම්දේහකටවත් අන්නේ. අපි හැමදාම දෛනිකව ගෙනවා. දෛනිකව ගේනවා. නෑ මේ හතේ දාමු. අදාළ මේකෙන්ම ගන්න පුළුවන් නේද? මම අර ඉස්සෙල්ලා කිව්වේ බස් මේක මිලියන 270ක ආදායමක් 250ක උත් මාසෙට බස් පාක්කයක් ගන්නවා කියන මහලුකු දෙයක් නෙමෙයි මේකේ පොප්පදොල. ඒක ඒ තන්ට එන්න තමයි මේ බඩු ගෙනල්ලා දෙන්නේ ඔක්කොම. සේරම බස් ටික ඔක්කොම අංග සම්පූර්ණ කරා අතර මිලියන ගාණක් ආව හැම මාසෙම මේකේ පොදුවේ බස් ටික ගන්න. යන්න පුළුවන්. කවුරුත් හොරා කන්නේ නැහැ. මංකොල්ල කන්නේ නැහැ. මේවා කමිෂන් ගන්න නැහැ. මුකුත් අපි අඩුමාට පඩිය ගන්නෙත් නැහැ. ඉතින් ඒතකොට ඕගොල්ලෝ ඒ ලැබියාව හිතවත්කම මේ ඔක්කොම බෙනිෆිට් ගන්න ඕගොල්ලොන්ට. ඕගොල්ලෝගේ පඩි වැඩි වෙයි, ඕගොල්ලෝගේ පහසුකම් ඇති වෙයි. අපි ගන්න නැහැ කිසිම පහසුකමක්. ඕගොල්ලෝට දෙන්නේ. ඕගොල්ලෝ ඒක ඇකට ගන්න ඕන. ඒක ASCII ඔව්. දැන් ඕගොල්ලෝට වෙනතරම් තියෙන්නේ මේකේ ජරාවක් කනවා කමිෂන් ගන්න. පහක් එහෙම එළියට යන ඒ හිත තමයි මේ සල්ලි ඉතුරු වෙලා තියෙන්නේ. ඒක නිසා ආන්වෙත් සල්ලි ඉතුරු වෙලා තියෙන්නේ. මේ අපේ ඔක්කොම කැප වෙන්නේ ඒක ඕගොල්ලෝ වැඩිට බස්සන අපේ පස්සේ එන පරපුරට ලස්සන රටක් තියෙනවා. අපි මේ ටීම් එකක් එකට ආවේ. අය හදලා ඉන්නේ. එකක් මේ කරුණා හැමදේම කැප වෙලා. ප්‍රශ්න අපි ප්‍රශ්න ඉස්සෙල්ලා ඊට පස්සේ නැත්තම් අපි ඔයගොල්ලොත් එක ප්‍රශ්නයක් තියෙනවනේ. මේක හැමදාම ඇවිල්ලා කීව ඉන්න බෑනේ. ආයුධක වැඩක් වෙන්න ඕන. වැඩි වෙට මේ සල්ලි ගන්න මේ අපේ සල්ලි නෙමෙයි මේ මිනිස්සුගේ බදු සල්ලි නෙමෙයි තියෙන්නේ. ඉතින් මේ මිනිස්සුන්ට සාධාරණයක් වෙන්න එපා මේවා. අපි අර යෝජනා කරපු බස් පහ මේ බඩුවට අදාළ බස් නෙමෙයි. ඔය වෙන තව බස් පහක් අපි කතා කරා. ඔව් අපි කතා කරා. මේ පහට තමයි අපි ක්‍රූස්ලා ඩිපෝ වලින් අපි තෝර සිලෙක්ට් කරගන්නවා. දැන් ගිහලා ඩිපෝ සිලෙක්ට් කරනවා. ඩිපෝ පහ සිලෙක්ට් කරලා අපි සර්ටත් ඒ යෝජනා දානවා. ඊට පස්සේ ඒකෙන් තමයි ක්‍රූස්ලා එන්නේ මෙහෙ. ජෝඩුවක් එනවා. කාර්මික ජෝඩුවක් එනවා. මෙතුමාගේ අධීක්ෂණයට තමයි බස් එක හදන්නේ. මේගොල්ලෝ බඩු ටික දෙනවා. මේ බඩු නෙමෙයි. දැන් මෙතන එලී කියතියද බස් කැඩිලා. දැන් මේ මීඩියා වලත් යනවා මේක. හයිලි මිනිස්සුගේ බදු සල්ලි වලින් මේ වගේ විදිහට ඒක දැක්කමත් අපිට ටිකක් මේ බස් 41ක් හදන්න තියෙනවා. අපි මේ ඒක 42ක් බස් 42ක් හදන්න. ඒතකොට ඒ 42ම දැන් 15ක් හරි. ඒතකොට දැන් මේ 17ක් හරි. ඒතකොට ඉතුරු තියෙනවනේ 25ක්. ඒකටත් දැන් එන්නේ 25 30ක් ගේනවනේ. ඒතකොට ඒකත් හරි. ඒතකොට වැඩි කොට දාන්න පුළුවන් නේ? අර ඔළුවන්න බෑ. වැඩේ කරන්න ඕනේ හොඳයි. එන්න. ඒකපාරකුත් ඕක කිව්වා. එන්න. සර් කරන්න පුළුවන්. ඒක ඇක්චුලි වැඩසටහන අපි අවුරුදු 2කට උඩදී මේ වැඩේ පටන් ගන්නකොට මෙතන බස් 21යි සර්. අද අපි බස් අවුරුදු 2ක් ඇතුළත බස් 48ක් කරලා තියෙනවා. ඩක් කිව්වක තමයි. ඉතින් සර් අපිට බඩු ටිකක් තියෙනවා නම් මිනිස්සුත් ඉන්නවා නම් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. දැන් මේ බඩු ටික තියෙන මේ බඩු ටික විගහට මේ දාලා මේගොල්ලෝ දාලා ඉවර කරන්. ඒ අතරතුර අර බස් ටික එනවනේ. එතකොට ඔය යන මීඩියා වල යන එකත් නතර වෙනවනේ. අපිට මෙකැනිකල් ටිකක් ගන්නවා අවශ්‍ය පරිසරය හදන්න. ඒ නිසා අපි ලබන සඳ වගේ ඉඳලා අර ජෝඩු පහ මෙහාට යමු. අපි ඩිපෝ පහ තෝරලා ජෝඩු පහ මෙහාට ගමු. ඒක මේවාසික වාස්කම් මේ තියෙනවා. මේගොල්ලෝ කිව්වා පඩි ගෙවන්න කියලා. අපිට මේ පඩි ගෙවන්න පොල් කියපුවා. බස් 41ක් තෝරන මේක කොච්චර සල්ලි දෙන්නවද? මේ බිමක් ඇති සල්ලි සමහර විට. සර් මේ බඩු එක ගෙනල්ලත් අද account එකේ මිලියන 66ක් තියෙනවා. ඔව් ඒක තමයි. සල්ලි දෙනවා නේද? අපි අර බස් සල්ලි තිබුණත් සල්ලි නාස්ති කරන්න බෑ. නෑ නෑ සර් මාස්ටර් කරන්නේ නෑ නේ. එහෙම කරන්න බෑ. ඉතින් මේකත් දියුණු කරලා අනිත් පැත්තට ප්‍රහාර ප්‍රහාර බස් පහට අපි කිව්වේ මැක්සිමම් මාස එකමාරක් වගේ කාලයක් දෙන්න. ඒ කියන්නේ නැවතිලාම දැන් හැම එකටම ටයිම් ෆ්‍රේම් එකක් තියෙන්න ඕන නේ. මේක නිකන් 2000කට කරුණු නම් දැන් අපි අතර කරමු. දැන් අපි ඇවිල්ලා දැන් මාස 9ක් විතර වෙනෝනේ අනුමත ඇවිල්ලා. මේකේ මේ බස් තුල හාදලා ඉවර ගන්න උත්තර කාලෙක ඉවර මාස 3ක් නම් යනවා. මාස 3ක් යනවා. එහෙනම් අද ඉඳලා මාස 3ක් අපි කාලෙක ඉවර කරනවා. නෙලවි මාත් අපිට මාසෙන් දෙන්න බෑනේ.
අමාරුයි. මාස 3ක් ඕනේ සර්. සර් ඇත්තටම මෙකැනික්ලා ඉන්නවනම් මෙකැනික්ලා ඉන්නවනම් සර් මාසෙන් දෙතේ. මාසයක් ඇතුළත ඒක තමයි මම කිව්වේ. අපිට ගන්න නෙමෙයි සර් ඩිපෝලින් දෙන්න දැන් ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් නැහැ. ඔව්. ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් අපිට ඇත්තටම පර්මනන්ට් එක්කෙනෙක් ඉලෙක්ට්‍රිෂියන් එක්කෙනෙක් පාස් ඔක්කොම මේ ඉලෙක්ට්‍රොනික නිසා මේක ඒ වගේ නෝමල් ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් පස්සේ දැන් මේ බස් 12 දැන් අපි දාමු බෝඩ් පේපර් එකක් මේකට එහෙමනොත් ගාන වැඩි එක. දැන් අපිට හිතන්නේ දැන් බස් අපිට 10ක් දවසකට දැම්මයි කියන්නේ ලක්ෂ 10ක් එක වෙනෝනේ. ඉතින් ඉලෙක්ට්‍රිෂියන් කෙනෙකුට දවසකට රුපියල් 5000 උනත් කමන්නේ නේ මියා. අපි ලක්ෂ 5 10 අපි ඒව දැම්ම සර්. සර්ට දැම්මා. ඔව්. නමුත් ඒව ගියේ නෑ සර් ළඟට. පොඩ්ඩක් කවුල් වුණා අපව. මේක ප්‍රයොරිටි එක ඈ බස් එක එළියට බස් 42 40 එළියට આવොත් දවසට ඔගොල්ලෝ කියන විදිහට ලක්ෂ 40ක් අනිවාර්යයෙන්. ඒකට අපි දැන් ඔයාට බස් 12 දන්නනේ මාස 3ක් කියලා යන්නේ. අපේ බස් පහට මාසෙකම ඒක රූස් ලයින් ඕනේ. රූස් ලයින් ජෝඩුව බස් පහට දෙනවා සර් අපි. මෙයාලා බඩු ටික දෙනවා අපි හදනවා. ඒ ළඟට මේකේ පහසුවක් ටික හදන්න ඕන මෙයා. ඔව් සර්. දැන් ඊ ආවා මේ යුනියන් එකෙන් බලන්න. එතකොට මේ මම අඳුපු සැලැස්මක් තිබුණා. මම ඒකත් ප්‍රසන්ට් කළා. එතකොට දැන් ඒකට BOQ එක හදලා ඉක්මනටම සේනාධිපති මහත්තයා කිව්වා ඉක්මනටම හදනවා කියලා. විගහටම හදලා පිළිවෙලකට දුවන ඩිපෝ එකක් වෙන්න ඕන ලස්සනට නේ. මේක එහෙම තිබිච්ච තැන. වාකාව බස් 90 ෆ්ලීට් එකක් තියෙන කෙනා මේක ප්‍රයිවට් මුදලාලියෙකුට තිබුණා කොහොම තරම්ද මේක. ඒ දවසට ලක්ෂ 90ක් ආදායම වෙන දවසට හරියට අපි 90 තියෙන පැත්තක දාලා 75ක් ඒ කියන්නේ මිලියන 75ක් අවුරුද්දට මාසෙට දවස් 30 වැඩි කරොත් මිලියන 225ක්. එතකොට අර ජැක්ස් ගාලා ටයර් පච් කරන්න අර මොකද ඒ තියෙනවා. ඒකක් තියෙනවද? ඒකක් තියෙනවා. එතකොට අපිට නෑ සර් ඉම්පැක්ටර්ස් නෑ එළියට ගිහිල්ලා ගලවන්න. ඔක්කොම මේ ලිවර් දදා කරකෝණේව තියෙන්නේ. අපිට ඕනේ ඉම්පැක්ටර්ස්. මේ කියන්නේ මේ තාක්ෂණයේ වායදයක ඉලෙක්ට්‍රොනික මේ ආර්ගිය විශේෂයට ඉක්මන් ඉක්මන් කරන්න කරන්න. ඒ ලිස්ට් එක අතර ඒක නෑ. පොඩ්ඩක් වොෂින් මේක අර ඒව නෑ. ඒ කියන්නේ බස් එක ටක් කාලා ඕන මිනිස්සු දාලා අර අර කැලේට දාලා ඒව නෑ. වැටුම් ටික ඇල්ලුවා බස් එක. ඒ බස් එකේ අර ක්වොලිටි එක ගුණාත්මක භාවය තියෙන ටෙස්ට් ටිකක් ගහලා ලස්සට යන්න බ්‍රීත්. දැනටත් සර් මේ බස් ඔය හොදගන්නේ මෙකැනික්ලා. මේ මෙකැනික් සේවකයෝ. පියදුරු කොන්දස්තර මහත්තයෝ. මම හිතන්නේ ඒ මැෂින් එක ඒ මේක ලක්ෂ 20ක් ඒක වැඩි වෙනවනේ මම හිතන්නේ මිලියන 20ක් අතර දෙනවා. සර් ඊට කලින් සර් අපිට අර ලක්ෂ 10යි යන්නේ. අර මේ වගේ තරම් දෙන්න සර්. AC රිකවරි මැෂින් එක ලක්ෂ 10යි සර්. වයිඩ් ලියලා රිකෝඩිෂන් එක සර් එක ගෑස් සිලින්ඩරයක් රුපියල් 42500ක්. මාසෙකට ගෑස් සිලින්ඩර් 6ක්වත් යනවා අපිට. හරිද? ඒක අපිට දෙකකට බස්ස ගන්න පුළුවන් නේද? දෙකකට බස්ස ගන්න පුළුවන්. අපි කරන්නේ දැන් අත්‍තරම ගෑස් ටික එළියට යවනවා. කිලෝ 3ක් තිබ්බොත් කිලෝ දැන් පොඩි ගෑස් ලීක් එකක් තිබ්බොත් සමහරක් ඒවා කම් ඩවුන් කරන්න බැරි ඒවා තියෙනවා. ඒතකොට ගෑස් ටික කිලෝ 3ම අයින් කරලා එතනත් 3ක් අයින් වෙනවා. අපි රිපෙයාර් එක කරලා ආයෙ ගෑස් කිලෝ 3ක් වැඩි ගහන්නත් ඕනේ. සර් රීප්ලේස්මන්ට් වලට දවස ගන්න පොඩි රිපෙයාර් වලට බස් එක රිපෙයාර් කරන අවස්ථාවේ මේ බස් එක අරගෙන යන්න. ඒත් ඔපරේෂන් ලොස් ටිකක් තියෙනවා. බස් 85ක් දුබයි කියන්නේ පාරේ මුළු ටයිම් ටේබල් ටික 85ක් කම්ප්ලීට් වෙනවානේ. ඒතර ඩේලි ඔපරේෂන් ලොස් එක සම්පූර්ණයෙන්ම නවතිනවා. අර බස් පහ නිසා. එවන්නේ ඇතනම තියෙන අදහස නෙමෙයි ඊළඟ දවසේ රොටේට් කරනවා මෙතුමා දෙයි ඊට 21කින් අර බස් පහ දාලා මේ පහ නවත්තන්න. දාලා මේකෙම පුළුවන් බස් ප්‍රමාණය වැඩි කරගන්න. මේකෙන්ම. ඒ කියන්නේ මේ තියෙන මේ බස් 90 මාසෙට බස් පහක් ගන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන් සර්. ගන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. ඒ අනිවාර්යෙන් වුණාට අනිවාර්යෙන් වුණේ නැහැ. සර් මම අවුරුදු එකමාරක් සර් ඩී මහත්තයෙකුට නැතුව දිව්වේ. හරිද මේ ඩී මහත්තයා ඇවිල්ලා මාස සර් ඇවිල්ලා මේ ඩී මහත්තයාව දුන්නේ. හරිද? ඔව්. ඒ වගේම සර් දැන් මෙයා බස් මේගොල්ලෝ ප්‍රොඩක්ෂන් එකෙන් දෙන්නේ. මෙයාලා තියෙන ප්‍රශ්නේ කොහෙද බස් දුවන්නේ කියන එකනේ. ඒවට ඉස්සෙල්ම තියෙනවා. ඕන තරම් තියෙනවා. ඔය අතන මෙතන ඒකාපත් ඒව නෑ මොකොත් අපේ තියෙන ෂෙඩියුල්ස්. ඇත්තටම කඩවත ඩිපෝවේ එක AC බස් එක යන්නනේ. හයිවේ එක ගා විතර කිලෝමීටර් දෙකක් නැහැ. ඒක බස් ටර්මිනල් එකක් මේ මහරගමත් අපේ කියලා බස් නැහැනේ. නෑ බස් ඇත්තට. මාර්ගපුරේ අපේ කියලා නෑ. ඒතර බස් 500ක් වුණා මම නම් කියන දාන්න පුළුවන්. 500ක් ඕන දාන්න පුළුවන්. දැන් මෙහෙමනේ දැන් හැම මේ රූට්ස් එක ඕන තරම්.
ඉතින් වැඩිට බහිමු වැඩි කරමු. සර් වැඩේට බහිනවා අපි රෙඩි සර්. සර්ගේ පැත්තෙන් අපිට දෙන්න තියෙන සහයෝගය දෙන්න අපිට ඉතාම අත්‍යවශ්‍ය වෙන්නේ මෙකැනික්ලා ටික. ටයර් නැහැ කිව්වනේ. ඔමර අස්සම් කරලා දුන්නානේ. අදත් එවනවා සර් එක. ඔව් අත්තිවල අස්සම් කරලා. ඒ අස්සම් තුලේ බලමු ටයර් ටික ගන්න. ඉතින් මොකද එක බස් එකක් ස්ටොප් වෙන ඒක දුකද ගියා තව ක්ලිප් එකක් ඔන්න උගලෝ ගාවට ඇවිල්ලා ගියානේ. ගියා. මම දැක්කා මම යනවා. ඔව් දසත කියලා දසත ඔය ඒක තමයි. එතකොට ඒවත් නොවන විදිහට වැඩ කරලා ස්ටොක් එකක් ගම ඔයගොල්ලෝ සල්ලිත් තියෙනවා නම් ඇත්තටම මෙතන කියන්නේ පොඩි ඒකට දෙන්නේ ඒකට වෙනස් කරනවා. ඔක මේකට මම කියන්නේ ඉන්ස්ටන්ස් බෝඩ් පේපර් එකක් ගන්න. ඒ කියන්නේ රියදුරු සෝරි මේකනික්ස් මේක ටික හයි පර්ෆෝමන්ස් මේකනික්ස් වලනේ. ඔය නිකන් අර මේ බාස්ලා අටවලා හරියන්නේ නැහැ මේක. හොඳ ඒකට ඉස්සර එහෙම ස්පෙෂලි මේ ස්පෙෂල් ගත්තා අරන් තියෙනවා හයක් ගත්ත එක පාර මේක ටෙක්නොලොජි ටිකක් තියෙනවා. ඒ මෙකනික්ට රුපියල් 5000 දුන්නත් කමක් නැහැ. පාඩු නැහැ. පාඩු නෑ සර්. හොඳයි. එහෙම වෙනම නෙමෙයි CTB ඔය සීටර් වල හැටියට යන්න ගන්න නම් ඒක ගණන් යන්නේ 5000 දෙන්නේ නැහැ. නෑ. දා දෙන්නේ ඔව්. මම කියන්නේ අපි දැන් මෙහෙ දැන් හොඳ මෙකනික් කෙනෙක් ඉන්නේ නැහනේ. දැන් මේ වගේ බස් එකක් අතපත ගාලා මිස සංසිරේනේ. අපි බලන්න ඕන ලොස් එක ඊට වැඩි 5000 දෙනවද ලක්ෂ 10ක් ලොස් ලක්ෂ අනිවාර්යයෙන් විතර ලොස් කරගන්නවද කියන එක. දැන් මේ අපිට ඒක හිතා ගන්න බෑ මේ කිසි දෙයක් කරලා තේරුමක් නැහැනේ. මේ ඉන්න විදිහට ස්ථිරව ගන්න බැයිද තමයි දන්නේ නැද්ද ස්ථිරව නම් බැරි වේ පොත්වල පදනම මත ගමු. නේ පරිශේෂණ මේකක් දාලා බෝඩ් පේපර් එකක් දාලා ඒ කියන්නේ මෙහෙට ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්. හොඳ මෙකැනික්ස්ලා 3 දෙනෙක්. ඇත්තට ඒ කියන්නේ වැඩක් කරන්න පුළුවන් දවසට 5000 ගන්න උනත් පාඩුවක් නැහැ. රුපියල් 20000 දුන්නත් පාඩුවක් නැහැනේ. ඇත්තට මේ හතර දෙනා ඊළඟට සර් වැඩ කරන ඒ කියන්නේ කාර්මික කම්කරුවෝ ඔව් කාර්මික අපි ඒක අපේ ජර්මන් ටෙක් එකේ ඒකට තමු පොඩි දානකට ඒව කරත හැකියි. මන්ට කතා කරන්න පුළුවන් සර් ඔව් මම සම්බන්ධ තියෙනවා ඔව් දැන් ඒ ළමයි ඉන්න කැමති මේ අලුත් බස් එකේ ළමයි එන්න කැමති සර්. ඔව් දැන් අපි එන්ජින් 30 දාන්න හදන්නේ. ඉතුරු බස් වල ඉතුරු තියෙන සිග්නල් ලයිට් හෙඩ් ලයිට් ඇතුලේ අරවා මේ ඒවත් ඔක්කොම ගෙනහලා තියෙනවා සර්. ඒ බස් 40 30ටම තියෙනවද ඒවා? සෑහෙන ප්‍රමාණයක් තියෙනවා සර්. මේ පාර ගෙනල්ලා. මේ පාර ගෙනහලා. කවුද මේ බාරව ලොකවස් වල ඉන්නේ? සර් ඉස්කේ ඉන්න පො නන්දසේන මහත්තයා දෙන්නේ මේ රූට්ස් ඉර ඕන තරම්. ඉතින් වැඩිට බහිමු වැඩි කරමු. සර් වැඩේට බහිනවා අපි රෙඩි සර්. සර්ගේ පැත්තෙන් අපිට දෙන්න තියෙන සහයෝගය දෙන්න අපිට ඉතාම අත්‍යවශ්‍ය වෙන්නේ මෙකැනික්ලා ටික. ටයර් නැහැ කිව්වනේ. ඔමර අස්සම් කරලා දුන්නානේ. අදත් එවනවා සර් එක. ඔව් අත්තිවල අස්සම් කරලා. ඒ අස්සම් තුලේ බලමු ටයර් ටික ගන්න. ඉතින් මොකද එක බස් එකක් ස්ටොප් වෙන ඒක දුකද ගියා තව ක්ලිප් එකක් ඔන්න උගලෝ ගාවට ඇවිල්ලා ගියානේ. ගියා. මම දැක්කා මම යනවා. ඔව් දසත කියලා දසත ඔව් ඒක තමයි. එතකොට ඒවත් නොවන විදිහට වැඩ කරලා ස්ටොක් එකක් ගම ඔයගොල්ලෝ සල්ලිත් තියෙනවා නම් ඇත්තටම මෙතන කියන්නේ පොඩි ඒකට දෙන්නේ ඒකට වෙනස් කරනවා. ඔක මේකට මම කියන්නේ ඉන්ස්ටන්ස් බෝඩ් පේපර් එකක් ගන්න. ඒ කියන්නේ රියදුරු සෝරි මේකනික්ස් මේක ටික හයි පර්ෆෝමන්ස් මේකනික්ස් වලනේ. ඔය නිකන් අර මේ බාස්ලා අටවලා හරියන්නේ නැහැ මේක. හොඳ ඒකට ඉස්සර එහෙම ස්පෙෂලි මේ ස්පෙෂල් එකක් ගත්තා අරන් තියෙනවා හයක් ගත්ත එක පාර මේක ටෙක්නොලොජි ටිකක් තියෙනවා. ඒ මෙකනික්ට රුපියල් 5000 දුන්නත් කමක් නැහැ. පාඩු නැහැ. පාඩු නෑ සර්. හොඳයි. එහෙම වෙනම නෙමෙයි CTB ඔය සීටර් වල හැටියට යන්න ගන්න නම් ඒක ගණන් යන්නේ 5000 දෙන්නේ නැහැ. නෑ. දා දෙන්නේ ඔව්. මම කියන්නේ අපි දැන් මෙහෙ දැන් හොඳ මෙකනික් කෙනෙක් ඉන්නේ නැහනේ. දැන් මේ වගේ බස් එකක් අතපත ගාලා මිස සංසිරේනේ. ඉතින් අපි බලන්න ඕන ලොස් එක ඊට වැඩි 5000 දෙනවද ලක්ෂ 10ක් ලොස් ලක්ෂ අනිවාර්යයෙන් විතර ලොස් කරගන්නවද කියන එක. දැන් මේ අපිට ඒක හිතා ගන්න බෑ මේ කිසි දෙයක් කරලා තේරුමක් නැහැනේ. මේ ඉන්න විදිහට ස්ථිරව ගන්න බැයිද තමයි දන්නේ නැද්ද ස්ථිරව නම් බැරි වේ පොත්වල පදනම මත ගමු. නේ පරිශේෂණ මේකක් දාලා බෝඩ් පේපර් එකක් දාලා ඒ කියන්නේ මෙහෙට ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්. හොඳ මෙකැනික්ස්ලා 3 දෙනෙක්. ඇත්තට ඒ කියන්නේ වැඩක් කරන්න පුළුවන් දවසට 5000 ගන්න උනත් පාඩුවක් නැහැ. රුපියල් 20000 දුන්නත් පාඩුවක් නැහැනේ. ඇත්තට මේ හතර දෙනා ඊළඟට සර් වැඩ කරන ඒ කියන්නේ කාර්මික කම්කරුවෝ ඔව් කාර්මික අපි ඒක අපේ ජර්මන් ටෙක් එකේ ඒකට තමු පොඩි දානකට ඒව කරත හැකියි. මන්ට කතා කරන්න පුළුවන් සර් ඔව් මම සම්බන්ධ තියෙනවා ඔව් දැන් ඒ ළමයි ඉන්න කැමති මේ අලුත් බස් එකේ ළමයි එන්න කැමති සර්. ඔව් දැන් අපි එන්ජින් 30 දාන්න හදන්නේ. ඉතුරු බස් වල ඉතුරු තියෙන සිග්නල් ලයිට් හෙඩ් ලයිට් ඇතුලේ අරවා මේ ඒවත් ඔක්කොම ගෙනහලා තියෙනවා සර්. මේ බස් 40 30ටම තියෙනවද ඒවා? සෑහෙන ප්‍රමාණයක් තියෙනවා සර්. මේ පාර ගෙනල්ලා. මේ පාර ගෙනහලා. කවුද මේ බාරව ලොකවස් වල ඉන්නේ? සර් ඉස්කේ ඉන්න පො නන්දසේන මහත්තයා දෙන්නේ. හොඳ ඉලෙක්ට්‍රීෂියන් එක්කෙනයි.
හොඳ මේ AC mechanicsලා දෙන්නේ AC මේකස්ලා දෙන්න අපේ ඉන්නවා. ඉන්නවා. ඔව්. ඕනේ නැහැ නේද? ඒ ඕසි AC ඕනේ. ඉලෙක්ට්‍රිෂියන්ලා දෙන්නෙක් ඕනේ. හොඳ mechanicsලා තුන්දෙනෙක්. හිටියනා ඊට අමතරව ජර්මන් ටෙක් එකකින් ගන්න ළමයි 10 දෙනෙකුට දීමනාව. දෛනික දීමනාව. කොහොමද අපි 10ක් දෙනවනේ. 750ක් ගෙවනවද? නෑනේ. ඒක මාස 6 පස්සේ ඒකනේ. නෑ දැන් කැල්කියුලේට් කරන්න. ඔය 4 දෙනාට 5000 ගානේ දුන්නොත් අපිට වෙන්නේ දවසට 20000. 20000 කියන්නේ ලක්ෂ 6යි. හරි. ඒ වුණාට බස් 40 අපි මාර්ග දැම්මොත් දවසට මිලියන 4යි. නේ? මිලියන 4 ඒවා කියක් කියන්නේ මිලියන 120ක්. අර 4 දෙනාට දෙන කොස්ට් එක කියන්නේ ලක්ෂ 6යි. ඒ කියන්නේ මිලියන 44ක් ඒ කියන්නේ ලක්ෂ 440ක් අපි ලොස් කරගන්නවද? අර 40 ලොස් කරගන්නවා අර ලක්ෂ 6 ඉඳලා. ඒකට තීන්දුව ගන්න බැහැ මේක කරලා වැඩක් නැහැ නේ. ඕන නම් සිනවා. මෙයා සර් මේ තව අවුරුද්දයි ඉන්නේ. මෙයා දැන් යන්න දැන් මට අදක් කිව්වා යන්න විදිහක් නෑ මට මේ කවුරු හරි කෙනෙක් දෙන්න කියලා මේ වැඩ ටික පුරුදු කරගන්න. මේකේ මේ බඩු සම්බන්ධව දැනගන්න අවුරුදු එකමාරක් විතර යන අවුරුද්දක්. මොකද බඩු අඳුර ගන්න එපා ඉල්ලුවාම දෙන්න. ඒවත් දැනගන්න ඕන. මේකට මේක හරියන්නේ කියලා. අපි දැන් හිතන තියෙන විදිහට අපි අවුරුදු ගණන් හිතන්නේ මේ හිතානිත් ගැන මම විතර නෑ සර් මේවයි තනියෙන් කරන්න අමාරුයි. දැන් මම නැගිට එක්ස්ටෙන්ෂන් එකක් දෙන්න අවුරුදු ගණන් දාලා ට්‍රේන් කරමු. මම බඩුවක් ඉල්ලුවාම නැගිටලා ගිහිල්ලා ඒක දීලා තමයි ආයි ලිපිලේඛන වල වැඩ කරන්නේ. ඒක ආයි ඉල්ලුවාම ආයි යන්න ඕනේ. ඉතින් මෙතන මාසික වාර්තාවල් ඉල්ලනවා මාසෙන් මාසෙ. ඒවා දෙන්න ඕනේ. කවුන් මාස්ටර් වාර්තාවල් දෙන්න ඕනේ. ඉතින් මහා ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. ඉතින් තනියෙන් කරන්න අමාරුයි 2014 ආරම්භයේ නම් මම ඉන්නේ ගවඩාමාන. මේක ආරම්භයේ නම් මම ඉන්නේ. ඉතින් මේ මාව බලහත්කාරයෙන් මෙහෙට දැන් මේ රජයේ එන්නේ ඒක කවන්නේ. හරි ඒ වුණා මට මිනිහෙක් දෙන්න. අපි දෙන්න. මට ගවඩාපාලක කෙනෙක් දෙන්න. එතකොට මට මේක කරගෙන යන්න පුළුවන්. තනියෙන් කරන්න අමාරුයි. අමාරු කියන්නේ සෑහෙන අමාරු. ඒ වැඩත් වැඩි බඩුත් වෙනවනේ. බඩුත් වැඩි වැඩත් වැඩි. ඒ නිසා මට මේ දැන් ඉන්නවා 2016 නම් ගහපු ලියුම් මාගා තියෙනවා. ඉල්ලීම් කර ඒවා ඉන්ටෝ කරලා තාම මට මේ හම්බුන්නේ ඒක තමයි කරන්නේ. කම්කරුවෙකුයි. කම්කරුව නැත කවන ගවඩාපාලක කෙනෙක් දෙනවා. කම්කරුවටත් මම කරගන්න. මේක ලක්ෂ 2000ක් විතර මාසෙට ආදායම හොයන්න පුළුවන් ආයතනයක්. 2000ට වැඩි. ඒ කියන්නේ මිලියන 200ක් ෂුවර් නේ. දැන් මිලියන 9ක් කියන 9ක් කියන 9 වැඩි කිරීමක් කියන්නේ මිසිටන්ස් එක. බැලුවොත් මිලියන 200ක් තමයි. 200ක් තමයි 70 වයින් කරලා දාන මිලියන 200ක් ලක්ෂ 2000 හොයන්න පුළුවන්. අදටත් මේකේ දෛනික ආදායම අදටත් මේකේ දෛනික ආදායම අද මේ මිලියන 3.5. ඔව්. ඕසෝන් එකට වෙන හානි. දැන් ආයෙත්ම ඔයගොල්ලෝ ඔච්චර හිතන එක මේ රට කොහොමද තියෙන්නේ? මාර ෂාප් වෙනවා. ඒ වුණාන්ස දැන් කරන්න වෙනස් කරේ. AC වැඩයි ඔක්කොම කරන්නේ. ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් නෑ දැන් අවුරුදු 3ක්. ඒක සෙන්ටරල් එකේ ඩවුන්ලෝඩ් පේපර් එකකට. දාලා මේකේ කන්ඩිෂන් දෙලා මේකේ තාක්ෂණික මේකෙන් අපේ කියලා මාසෙකමාර